ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්න ස්ට අපේ හතරවෙනි වීඩියගත් එක් අද අපි කතා කරන්න යන්නේ බ්‍රෝක කෙනෙක් තෝරන කොහොමද රියල්ල කවුන්ටක් ඕපන් කරගන්න කියලා බ්‍රෝක ආයතනය තෝරා ගනිද්දි අපි සැරකිරීමත් යුතු විශේෂ කරුණු කිහිපයක් තියෙනවා අලවෙනි එක තමයි ලෝක පිළිගත් මුල්ල ඇතනවලින් රෙගියුලට් වෙලා තියෙන් ඕන දෙවනි එක තමයි ලෝයිස් පෙඩ් ඇත්තියෙන් ඕන හැම වෙලා අපි තෝරගන්න ඕන ස්පෙඩ් එක අඩු බ්‍රෝග කෙනෙක්ව ඊළඟ එක තමයි එක්සිකෂන් ස්පීඩ් එක එක්සිකෂන් ස්පීඩ් කියන්නේ අපි ට්‍රේඩ්ඩක් ඕපන කලෝස් වෙන වේගේ මේ වේගේ වැඩි බ්‍රෝග කෙනෙක් තමයි අපි හැමවෙලාම තෝරගන්න ඕන ඊළඟ එක තමයි ඩිපොසිට් විද්‍රෝවල් මෙතඩ් අපි හැමවෙලාම අපිට පහසුකම් වැඩි ඩිපොසිට විද්‍රෝවල් මෙතඩ් පහසුකම් වැඩි බ්‍රෝග කෙනෙක් තමයි අපි හැමවෙලාම තෝරගන්න ඕන මීට අමතරව අපිට වැඩියෙන් වාසිදායක කියන්නේ බෝනස් වගේ දේවල් වැඩියෙන් ලැබෙන බ්‍රෝග කෙනෙක් තමයි අපි හැමවෙලාම තෝරගන්න ඕන එහෙනම් බලමු අපි නිවැරදි බ්‍රෝග කෙනෙක් තෝරගෙන රියල්ල කවුන්ටක් ඕපන් කරගන්න කොහොමද කියලා හරි එහෙනම් රියල්ල කවුන්ටක් හදන්න කලින් කියපු දේවල් සේරම් බරලා බ්‍රෝක කෙනෙක් තෝරගත්තා ඒ තමයි නීස් කියන්නේ වාල නිස් කියන බ්‍රෝකරව දන්නත්තම් මන් ඩිස්ක්‍රපෂන් එක ලිංක දාල තියන්නම් ඔයාලේ ලිංකෙන් ගිහිල්ලා ඔයාලට රියල්ල කවුන්ටක් හදාගන්න පුළුවන් ඔයා මුලින්ම කරන්න ඕන නීක්ස් එකේ රෙජිස්ටර් වෙන එක වාට රෙජිස්ටර් වෙන්න මෙතැන්දි ඊමේල් එකෙනුත් පුළුවන් මොබයිල් නම්බ එකෙනුත් පුළුවන් ඉතින් ඔයා මෙතැන්දී ඊමේල් කියන එක තෝරගත්තත් හොඳයි ඉටවස මෙතන ඔයාගේ ඊමේල් එක එන්ට කරන්න තියෙන මෙතන වාගේ වැඩ කරන ඊමේල් එකක් එන්ට කරන්න ඊට පස්සේ මෙතන වෙරිෆිකේෂන් කෝඩ් කෙලෙනවා මෙතන ඊමේල් එක එන්ට කරාට පස්සේ මෙතන සෙන් කෝඩ් කියන එක කලික් කරාම ඊමේල් එකට කෝඩ්ඩයක් කෙනවා ඒ කෝඩ් එක මෙතන ටයිප් කරලා එකකවුන්් එක වෙරිෆයි කරගන්න පුළුවන් ඉටවස මෙතන පාස්වර්ඩ් කියල කියන්නේ නීක්ස් එක රෙස්ටර් වෙන්න දෙන්න ඕන පාස්වර්ඩ් එක මෙතන්දී ස්පේස් නැතුව මේ විදිර ස්ට්‍රෝන් පාස්වර්ඩ් ඇත් දෙන්න ඕන මේ අපික් සාම්පල් ඇති යටින් දිල දිනවා ඒ වගේ පාස්වර්ඩ් ඇත් දෙන්න ඕන ඉට පස්ස මෙතැන්දී කන්ද්‍රීක තෝරන්න ඕන මෙතැන්දී ශ්‍රී ලංකා කියල තමයි තෝරන්න තියෙන්නේ ඉට පස්සේ යට තියෙනවා පස්නේමෙන් ලාස්නේම් මෙතෙන්දී ඔයා ඩ්‍රයිවින් ලයිසන් එක හරි ඔයාගේ අයිඩිය එකේ තියෙන පස්නේම් එක සහ ලාස්නේම් එක දෙන්න ඕන ඒක හරියටම දෙන්න ඕන නැත්නම් විරිෆයි කරද්දි මකර ප්‍රශ්නයක් එන්න පුළුවන් ඒ හින්දා මෙතෙන්දී හරියටම පස්නේමෙන් ලාස්නේම් එක දෙන්න ඕන ඊට පස්සේ මෙතන account type එක වෙනස් කරන්න දෙයක් නැහැ මේ තියෙන විදිහටම personal account කියන එක තියෙන අරින්න ඊට පස්සේ මෙතන I have an policy to agree කියලා මෙතන ටික් එක දාලා register බටන් එක තමයි ඊළඟට register ක්ලික් කරන්න තියෙන්නේ අපි හරි එහෙනම් දැන් මේ ටික පිල් කරගමු ඊමේල් එකක් දෙනවා ඊමේල් එක දීලා ඊට පස්සේ මෙතන send code දැම්ම ක්ලික් කරන්න මෙතනදී අපි ඊටු ටිකක් පිල් කරගෙන තමයි මෙතන කෝඩ් එක ගන්නෙ මෙතන අපි පාස්වර්ඩ් එකක් දෙමු මෙතෙන්දි ඔයා කැමති හොඳ පාස්වර්ඩ් එකක් දෙන්න ඉංග්‍රීසි කැපිටල් සිම්පල් තියෙන නම්බර්ස් තියෙන ඒ වගේ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් දෙන්න මෙතෙන්දි ශ්‍රී ලංකා කියලා සිලෙක්ට් කරගන්න මෙතන පල්ලෙහාට ස්ක්‍රෝල් කරගෙන යනකොට ඔයාලට ශ්‍රී ලංකා කියන එක හම්බ වෙවි මේ විදිහට ශ්‍රී ලංකා කියන එක මෙතන සිලෙක්ට් කරන්න මෙතන ඔයාගේ ID එකේ හරි ඩ්‍රයිවිං ලයිසන් එකේ හරි තියෙන විදිහට හරියටම ෆස්ට් නේම් and ලාස්ට් නේම් එක දෙන්න හරි මේ විදිහට මම නේම් එකක් fill කරගත්තා දැන් මෙතන personal account දීලා මෙතන ටික් එක දාලා මෙතන send code කියන එක ක්ලික් කරලා ඔයාට එන කෝඩ් එක මෙතන ටයිප් කරගන්න තියෙන්නේ ඊළඟට රෙජිස්ටර් බටන් එක ක්ලික් කරන්න තියෙන්නේ හරි ඔයා වෙරිෆිකේෂන් කෝඩ් එක දීලා account එක වෙරිෆයි කරගත්තට පස්සේ රෙජිස්ටර් බටන් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ ඒ ඔයා හැදුවේ නීක්ස් එකේ රෙජිස්ටර් වෙන account එකක් අපි දැන් මෙතෙන්දී හදන්න යන්න ඕන ට්‍රේඩ් කරන්න account එකක් අපි දැන් ට්‍රේඩින් account එකක්
නීක්ස් එකේ හදාගමු. ඔයා මෙන්න මෙතන add new account කියන එක ක්ලික් කරන්න. add new account කියන එක ක්ලික් කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට පේන්න තියෙනවා. මේකේ තියෙනවා basic information, ශ්‍රී ලංකා residence, ශ්‍රී ලංකා. ඊට පස්සේ contact phone number, ඔයා phone number එකක් මෙතනදි දෙන්න ඕනේ. ඔයා මේ කලින් දීපු name එක තමයි මේ පෙන්වන්නේ. ඊට පස්සේ ඔයා date of birth, gender එක, ID card number එක මේ ටික දීලා ඔයාලට මේ ටික fill කරගන්න තමයි ඊළඟට තියෙන්නේ. අපි මේ ටික fill කරගෙන යමු. residence එක residence ශ්‍රී ලංකා කියලා දීලා තියෙන්නේ. ඊළඟට අපි මෙතනදී phone number එකක් දෙන්න ඕන. මේ විදිහට වැඩ කරන phone number එකක් මෙතෙන්ට add කරගන්න. ඊපස්සේ name එක fill වෙලා තියෙන්නේ. ඊට පස්සේ date of birth කියන එක select කරගන්න. date of birth කියන එකක් දුන්නා. ඊට පස්සේ මෙතෙන්දී gender එක මේල්ද ෆීමේල්ද කියලා මෙතෙන්දී දාගන්න. ඊට පස්සේ ඔයා මෙතෙන්දී ඔයාගේ ID card number එක add කරගන්න ඕන. මෙන්න මේ විදිහට ඔයාගේ විස්තර ටික මේ page එකේ fill කරගත්තට පස්සේ මෙතනින් next කියනවා බටන් එක click කරන්න. ඊට පස්සේ ඔයා ඊළඟ page එකට ඔයා එක්කන් යනවා. ඊට පස්සේ මෙන්න මෙතෙන්දී financial information කියලා තියෙනවා. ඒ ටික පුරවන්න තියෙන්නේ. මෙතනදී what is your annual income එක අහනවා. එතෙන්දී ඔයා කැමති ගාණක් එහෙම අවුලන්නේ. කැමති ගාණක් select කරගන්න. මේ විදිහට කැමති දේ, ඒ කියන්නේ කැමති දෙයක් දෙන්න පුළුවන්. මෙතන එහෙම ලොකුවට අවුලක් වෙන්නේ නැහැ. මෙන්න මෙතෙන්දී මෙන්න මේ tax කියන එකේ තැනට no දෙන්න ඕන. මෙතෙන්දී ඔයාලට tin number එකක් තියෙනවා. මෙතන මේ tin number එක ඉල්ලනවා. නැත්නම් මෙතන no දීලා ID card number එක දුන්නා. identification number එක දුන්නා නම් හරි. do you identify yourself එකත් no කියලා දෙන්න. trading knowledge එක අහනවා. trading knowledge එක no 100 traders trades කියලා දෙන්න. ඊට what is the main purpose of opening the account with us, long term investment ඒ ටික දෙන්න. ඊට පස්සේ please select the level risk. මේ විදිහට ඔයාලට risk ඒක දෙන්න පුළුවන්. කැමති එකක් එක දෙන්න අවුලක් වෙන්නේ නැහැ. මේ ටික් එක දාගන්න ඕන. ටික් එක දාගත්ත පස්සේ ඔයාලට next කියන එක click කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට එනවා account information කියන page එකේ එතන account information ටික fill කරගන්න. ඔයා මෙතෙන්දී දෙන්න ඕන trading platform එක. ඒක MT5 දෙන්න ඕන. මෙතන standard account. ඊට පස්සේ USD account currency එක USD. ඊට පස්සේ මෙතන ඉල්ලනවා trading password එකක්. trading password එක අපි කලින් දීපු password එක නෙමෙයි මෙතන ඉල්ලන්නේ. මෙතන වෙනද අලුතෙන් password එකක් තමයි ඉල්ලන්නේ. ඒකට අපි අලුතෙන් password එකක් දෙන්න ඕන. ඔයා trading password මේ විදිහට දීලා ඒක confirm password ආයි password එක දීලා මෙතන ටික් එකක් තියෙනවා. ඒක දාගෙන confirm කියන එක දෙන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ එනවා ඔයාලට මේ වගේ pop up message එකක් එනවා. please complete your account information කියලා. ඊට පස්සේ මෙතන upload කියන එක click කරන්න. මේක continue කියලා දෙන්න. start verification කියන එක click කරන්න. ඊට පස්සේ මෙතන tick එක දාලා මෙතන ඔයාගේ දැන් ඉන්න පදිංචි ලිපිනේද කියලා අහනවා. මෙතන මේ ID number එකයි ඔයාගේ address එකයි තියෙන්නේ. ඒකට yes කියලා දෙන්න. yes කියලා දීලා start verification කියලා ආයෙ දෙන්න ඕන. මෙතෙන්දී ශ්‍රී ලංකා කියන එක automatically select වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන document type එක passport, ID card, driving license, residence permit කියලා තියෙනවා. මෙතෙන්දී මම මෙතෙන් driving license කියන එක select කරගන්නවා. ඔයාලට ඕන නම් ID card එක මේක verify කරගන්න පුළුවන්. මෙතන මම driving license කියන එක select කරලා continue කියන එක දෙනවා. get ready to upload driving license කියන මෙතන continue දෙන්න. continue දීලා ඔයාලට මේකෙන් මෙතන යට upload document කියන එක දෙන්න. මෙතන upload document කියන එක දුන්නට පස්සේ මෙතන driving license එකේ front side එක කියන්නේ ඉස්සරහ පැත්ත මෙතන දෙන්න ඕන. මෙතන back side කියන්නේ
ඩ්‍රයිවිං ලයිසන් එක පිටිපස්සේ පැත්තේ JPG PNG මේජක් ඕනෑ සිලට් කරගන්න පුළුවන් කටිනිය දුනට පස මෙතන වෙරිපයි අඩි කෙන එක ටික වෙලාවක් ගන්නවාගේ අයිඩ එක වෙරිපයි කරගන්න ඊට පස්සේ මෙතන යුරුපල් හැස්බින් වෙරිපයිට් කෙල්වටන පස්සේ ඉටවසවා තියෙන මේ පේජ්ජ කලෝස් කරගන්න ඕන ඔයා හදාගත්තු ට්‍රේඩින් එකකවුන්් එක මේ ලයිව කවුන්් යටතේ පෙන්න්නන්නේ නැත්තං ඔයා නිවාර්මය ප්‍රොෆයිල් ලයි කරන්න කලික් කල්ලා ලොග් අවුට්ටලා නැවත ලොගින් එන්න ඊට පස්සේ මෙතන ලයිවකන් ටෙක් ගායි මෙන්න මෙතන ඔය හදාගත්තු එකකවුන්් එක කවුන්් ඩීටල්ස් එක ඔයාගේ කවුන්් එක පෙන්න්නනවා ඉට පස මෙන්න මෙතනින් පුලන් ඩිපොසිට් කරන්න ඩිපොසිට් මෙතඩ් ඉට පස්සේ විද්‍රෝවල් මෙතඩ් ඒටික මෙතන තියෙනවා ඔයා ඩිපොසිට් කරන්න දන්න ඇත්තං කමෙන්ට ඇත්දාන්න මං ඒකත් පීඩියකින් කියල දෙන්න ඉට පස්සේ මෙතන ප්‍රමෝෂණ යටද ඒ වගේ දෙවලුත් මෙතන තියෙනවා වාට මේ ප්ලයි කරගන්නත් පුළුවන් ඔය අනිවාරෙන්ම ඩිපොසිට් කරන්න දන්න ඇත්තං කමෙන්ට දන්වන් ඊළඟ වීඩියෝ එකෙන් ඩිපොසිට් කරන විදිිය කියල දෙන්න එනවාට පැහදිලි ඇති රියල් එකකවුන්ටක් ඕපන් කරගන්න කොහොමද කියලා ඔල් රියල් එකකවුන්ටක් ඕපන් කරදි මොනහ ප්‍රශ්නයක් කවත් පහල් තියෙනමගේ නම්බර එකට මැසෙජ් අදන්න නැත්තන් අපේ කමෙන්ට් එකත්තක ජොයින්නලා කමෙන්ට් එක ගයිඩ්ලයින් අනුව පලව කරන්න අපි නෙක්ස් වීඩියෝගෙන් හම්බෙවුම්